කඩු ගිලීමත් යුද වැදීමටත් වඩා අපහසු කාර්යයක් ලොව තිබෙනවාද කියන කාරණාව කොසල් රජුරෝ තමන්ගේ පුරෝහිතයගෙන් අහනවා. මහරජතුමනි, කඩු ගිලීමටත් යුද වැදීමටත් වඩා අපහසු අමාරු තවත් කාර්යයක් මේ ලෝකේ තියෙනවා. මේක තමයි මේ ලෝකේ තියෙන අමාරුම කාර්යය බව සඳහන් කරන්නේ. මොකක්ද මේ අමාරු කාර්යය? මේ අමාරු කාර්යය පිළිබඳව අමාරුවෙන් හරි දැනගන්නට අපි අගනුවරින් බොහෝ දුර බැහැර දිඹුලාගල කොස්ගහ උල්පත පුරාවිද්‍යා රක්ෂිතයට තමයි මේ ගොඩ වැදිලා ඉන්නේ. මේ පුරාවිද්‍යා රක්ෂිතයේ තියෙන සුන්දර ආරණ්‍ය සේනාසනේ අභිමුව තමයි අපි මේ සියලු දෙනා මේ සාකච්ඡාව කිරීමට සැදී පැහැදී මේ සූදානමින් ඉන්නේ. දහම්සේසත දිසිරුවන සාහිත්‍ය පොත්පිස අපේ YouTube නාලිකාව හරහා ඒකාත්මික වන මේ වැඩසටහන මුල සිට අවසානයේ දක්වා අපෙත් එක්ක ඒකාත්මික වෙන්න මේ ලෝකයේ තියෙන අමාරුම කාර්යයේ වටිනාකම ඔබට ඒ හරහා මැනවින්ම ප්‍රතිමානය වෙයි, ගම්මිමානය වෙයි කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි, අපි අභිමුව වැඩ ඉන්නේ දිඹුලාගල කොස්ගහ උල්පත පුරාවිද්‍යා රක්ෂිතේ මේ සුන්දර ආරණ්‍ය සේනාසන වාසී අපේ ත්‍රිකුණාමලේ ධම්මාලංකාර ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේ, උන්වහන්සේව ඔබ හොඳින්ම හඳුනන්නේ ලෙන් වාසී යෝගී භික්ෂුන් වහන්සේ නමයි. අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේව নমස්කාර පූර්වකව පාදවන්දනෙන් පිළිගන්න අවසරයි අපේ හාමුදුරනේ. මගේ කල්යාණ මිත්‍ර ධර්මගවේෂක ශීලාල් සිල්ලා මැතිතුමාත් අපේ ධර්ම සාකච්ඡාවේ එතුමා අද සම්පත්දායකයෙක් වශයෙන් නොවේ, පූරකවරයෙක් හැටියට, මගේ සහායක පූරකවරයෙක් හැටියට අපේ මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට එතුමත් අපෙත් එක්ක ඒකාත්මික වෙනවා. ඒ නිසා ඔබට බොහෝ කාරණා මාහන පැනසර ප්‍රශ්න වලටත් වඩා නැනසර ප්‍රශ්න ධර්මගවේෂක ශ්‍රීලාල් සිල්ලා මැතිතුමාගෙන් අද වැඩසටහනට එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. එසේනම් අපි තවත් අටුවා ටීකාවලට යන්නේ නැතුව මේ ලෝකේ දුෂ්කරම, අමාරුම, අපහසුම කාර්යය කුමක්ද කියන කාරණාවෙන් අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්න. අපේ හාමුදුරනේ අපිට කියා දෙන්න මේ ලෝකේ තියෙන දුෂ්කරම, අමාරුම කාර්යය කුමක්ද කියන කාරණාවෙන් අපිට මේ සාකච්ඡාට ප්‍රවේශයක් පූරිකාවක් ලබා දෙන්න අපේ හාමුදුරනේ අප කෙරේ අනුකම්පාවෙන් අවසරයි. ආගමන දිට්ඨිකෝ දානං දේතිති. මන් දෙන්නේ යම්සේද මට ලැබෙන්නේ ඒ ආකාරයෙන්ම. දානංච යුද්ධංච සමාන මාහෝ. දන් දීම යුද්ධයක් කිරීමක් හා සමානයි. ඉතින් මහත්ය විමසුවා වූ පැනේට පිළිතුරක් ලබා දෙන්නේ නම් පින්වත්නි, මේ ලෝකයේ තුල දුෂ්කරම, අමාරුම, අපහසුම දේ තමයි පින්වත්නි තමන් විහිස මහන්සි වෙලා උපයා සපා ගන්නට යදුනා වූ මේ මිල මුදල් භවභෝග විපහදම් කරලා මේ දානය සඳහා ඒ දේවල් ලබා දීමයි පින්වත්නි මේ ලෝකයේ තුල අමාරුම දේ. පින්වත්නි, තමන් බොහෝ විහිස මහන්සි වෙලා තමන්ගේ බිරිඳ, දූ දරුවන්, දෙමව්පියන් වෙනුවෙන්, තමන්ගේ සුඛ විහරණය උදෙසා, තමන්ගේ අනාගතය වෙනුවෙන් පින්වත්නි මේ රැස් කර ගන්නට යදුනා වූ මේ භවභෝග මිල මුදල් විපහදම් කරලා කිසිම කෙනෙක් දන් දෙන්න කටයුතු කිරීම සිදු නොවන දෙයක්. පින්වත්නි, මේ දානය ගැන කිසිවක් නොදන්න කාලෙක තමයි පින්වත්නි මේ කර්මයේ කර්මඵල අදහන විශ්වාසයක් නැති කාලෙක තමයි පින්වත්නි මේ ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරනවා පින්වත්නි මේ දන් දීමේ ආනිසංස, මේ කර්මය කර්මඵල අදහන විශ්වාසය ඇතිව මේ සියතිම ගරු බුහුමන් පෙරදරි කරගෙන සකසා දම්පැන් පූජා කිරීමේ ආනිසංස භාග්‍යතුන් වහන්සේ දේශනා කර වදාරනවා. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ මේ දක්ඛින විභංග සූත්‍රයේ දාන විසුද්ධි 4ක් ගැන දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ සිල්වත්, එහෙම නැත්නම් තමන් සිල්වත්, තමන් ධර්ම අවබෝධ කරමින් මේ ප්‍රතිග්‍රාහක ශ්‍රමණ බ්‍රහ්මනාදීන්ට දම්පැන් පූජා කරනවා. ඒ කියන්නේ තමන් දහම් මාර්ගය තුල ගමන් කරමින් සිල්වත් භාවයෙන් යුක්තව දහම් අවබෝධය තුල සිටමින් මේ සිල්වත්, මේ ධර්ම අවබෝධය තුල කරා ගමන් කරන ඒ ශ්‍රමණ බ්‍රහ්මණයන්ට දම්පැන් පූජා කරනවා. ඒ දානය මහත්ඵල මහනිසංස වෙනවා. ඒ වගේම මේ දායකාරාදීන්, මේ දුසිල්වත්, මේ සිල්වත් ශ්‍රමණ බ්‍රහ්මණයන්ට දම්පැන් පූජා කරනවා. ඒ දානයත් යම් පමණකට මහත්ඵල මහනිසංස වෙනවා.
ඒ වගේම මේ දායකාරාදීන් සිල්වත් ධර්ම අවබෝධය ලැබමින් දහම් මාර්ගය තුල සිටමින් මේ දුසිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දම්පැන් පූජා කරන ඒ දානයත් යම් පමණකට මහත්ඵල මහනිසංස වෙනවා. ඒ වගේම මේ දායකාරාදීනුත් දුස්සීලන දහම් මාර්ගයක් තුල නැතිනම් ඒ වගේම ප්‍රතිග්‍රාහක ශ්‍රමණ බ්‍රාහ්මණයන්ුත් දුස්සීලන මේ දහම් මාර්ගයක් තුල නැතිනම් ඒ දානය මහත්ඵල මහනිසංස වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයක් දේශනා කරනවා. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දෝ සුපසන්න චිත්තෝ අபிසද්දාහං කම්ම පලං උලාරං තන් වේදානං විපුල පලන්ති බ්‍රූමී කියලා. යම් කිසි කෙනෙක් සිල්වත් යෝ සීලවා සීලවන්තේසු දදාති දානං මේ සිල්ලතුන් උදෙසා දන් දෙනවා නම් ධම්මේන ලද්දෝ සුපසන්න චිත්තෝ මේ ධාර්මික උපයාසපයා ගන්නට යෙදුනව දෙයින් ධාර්මික ලද්ද දෙයින් මේ අතිශයින්ම පහන් නොපෙසන්නෝ සිතින් යුතුව දන් දෙනවා නම් ඒ වගේම අபிසද්දාහං කර්ම ඵලං උලාරං මේ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන කර්මයේ කර්මඵල අදහන විශ්වාසය ඇතිව දම්පැන් පූජා කරනවා නම් ඒ දාණය තන්නේ දානං විපුල පලන්ති බ්‍රූමි ඒ දාණය මහත් ඵල මහනිසංස වන්නා වූ දානයක් වන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරවදාරනවා. ඉතින් පින්වත්නි යම් කිසි කෙනෙක් මේ තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච කාලේ මේ සංඝ දක්ෂිනාවක් අරමුණු කරගෙන දම්පැන් පූජා කරනවා නම් ඒ දානය මහත්ඵල මහනිසංස වෙනවා. පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ දක්ඛින විභංග සූත්‍රයේ මේ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් කරනවා. ඒ තමයි පින්වත්නි තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ මේ කපිලවස්තු නුවර මේ නීග්‍රෝධාරාමේ වැඩ වාසය කරනවා. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න මේ මහා ප්‍රජාපති ගෝතමිය පැමිණිලා භාග්‍යතුන් වහන්සේ වන්දනාමාන කරලා පින්වත්නි මේ වස්ත්‍ර යුග්මයක් භාග්‍යතුන් වහන්සේ උදෙසා පූජා කරනවා. ඒ මොහොතේ භාග්‍යතුන් වහන්සේ කියා සිටිනවා සංගේ ගෝතමී දේහි සංගේ චේදින්නේ අහංචේව පූජිතෝ භවිස්සාමීති කියලා. ඒ මොහොතේ මේ ගෝතමිය කියා සිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වස්ත්‍ර යුග්මය මා සියතින්ම කපු නෙලලා කපු කැටලා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මහත් වූ ගෞරව ආදර භක්තිය පෙරදරි කරගෙන මේ වස්ත්‍ර යුග්මය සකසාගෙන ගෙනාවෙමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වස්ත්‍ර යුග්මය මං කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා කියලා. ඒ මොහොතේ නැවත භාග්‍යතුන් වහන්සේ කියා සිටිනවා ගෝතමියනි මේ සංඝයාට පූජා කරන්න. සංඝයාට පූජා කරන කල්ලි මාවද පිදුවාවේ සංඝයාද පිදුවාවේ කියලා භාග්‍යතුන් වහන්සේ කියා සිටිනවා. මේ ගෝතමිය ඒ මොහොතේ කියා සිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ මෑණියන් කර්ය කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේට කිරිමව වුණේ මමයි. මගේ කුසින් බිහි කරව දරුවා කිරිමවුරුන්ට බාර කරලා භාග්‍යතුන් වහන්සේව රැක බලා ගත්තේ මමයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ නිසා මං කෙරෙහි අනුකම්පාවෙන් මේ වස්ත්‍ර යුග්මය පිළිගන්නාසේක්වා කියලා. ඒ මොහොතේ භාග්‍යතුන් වහන්සේ කියා සිටිනවා සංගේ ගෝතමී දේහි සංගේ චේදින්නේ අහංචේ පූජිතෝ භවිස්සාමිති යෝ සංඝෝචාති කියලා භාග්‍යතුන් වහන්සේ කියා සිටිනවා. ගෝතමියනි මේ සංඝයාට පූජා කරන්න. සංඝයාට පූජා කරන කල්ලි සමාවද පිදුවාවේ සංඝයාද පිදුවාවේ කියලා භාග්‍යතුන් වහන්සේ ඒ මොහොතේ කියා සිටිනවා. ඒ මොහොතේ මේ ගෝතමිය බොහෝ දුකටපත් වෙලා ආනන්ද මාහිමියන් බැහැ දැකලා ආනන්ද මාහිමියන්ට කියා සිටිනවා ස්වාමීනි මේ වස්ත්‍ර යුග්මය භාග්‍යතුන් වහන්සේට පිළිගන්නන සේක්වා කියලා. ඒ මොහොතේ ආනන්ද මාහිමියන් භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න පැමිණිලා භාග්‍යතුන් වහන්සේ වන්දනාමාන කරලා ඇයද සිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ මෑණියන් සත් දිනකින් කල්රේ කරාට පස්සේ මේ මහා ප්‍රජාපති ගෝතමියයි භාග්‍යතුන් වහන්සේට කිරිමව වුණේ. ඇයයි ඔබ වහන්සේට කිරි පෙව්වේ. ඇගේ කුසින් බිහි කරව දරුවා කිරිමවරුන්ට බාර කරලා ඇය ඔබ වහන්සේවයි හදා වඩා ගත්තේ. ස්වාමීනි
ඇය කෙරෙහි අනුකම්පාවෙන් මේ වස්ත්‍ර යුග්මය පිළිගන්නාසේක්වා කියලා. ඒ මොහොතෙත් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ කියා සිටිනවා ආනන්දය මේ වස්ත්‍ර යුග්මය මම සංඝයාට පූජා කරන්නට කිව්වේ ඇයට මේ වස්ත්‍ර යුග්මය මහත්ඵල මහනිසංස වීම සඳහායි. ආනන්දය මේ ලෝකයේ තුල පෞද්ගලික දාන 14ක් තිබෙනවා. ඒ තමයි යම්කිසි කෙනෙක් තිරිසංගත සතෙකුට ආහාරයක් පූජා කරනවා නම් ඒක හේතු කරගෙන ඒ දායකාරාදීන්ට ආත්ම භාව 100ක් ආයුෂ වර්ණය සැපය බලය ලැබෙනවා කියලා. ඒ වගේම යම්කිසි කෙනෙක් දුස්සීල පස්පව් කරන දස අකුසල් කරන කෙනෙකුට ආහාරයක් දන් දෙනවා නම් ඒ හේතු කරගෙන ආත්ම භාව 1000ක් ඒ කෙනාට ආයුෂය වර්ණය සැපය බලය ලැබෙනවා කියලා. යම්කිසි කෙනෙක් මේ නැති ගුණ පෙන්වන්නේ නැති අනුන්ට ආක්‍රෝෂ පරිභව කරන්නේ නැති ධාර්මික අමුදරුවන් පෝෂණය කරන මේ ධාර්මික ජීවත් වෙන කෙනෙකුට මේ ආහාරයක් දන් දෙනවා නම් ඒ හේතු කරගෙන ඒ දායකාරාදීන්ට ආත්ම භාව ලක්ෂයක් ආයුෂ වර්ණය සැපේ බලය ලැබෙනවා කියලා. ඒ වගේම යම්කිසි කෙනෙක් මේ වනගතව කාමරාග පටිග යටපත් කරන ඍෂිවරයෙකුට දානයක් පූජා කරනවා නම් ඒ කෙනාට ඒ හේතු කරගෙන ආත්ම භාව කෝටියක් ආයුෂ වර්ණය සැපය බලය ලැබෙනවා කියලා. යම්කිසි කෙනෙක් මේ සෝතාපන්න මාර්ගස්ත කෙනෙකුට දානයක් පූජා කරනවා නම් ඒ හේතු කරගෙන එයාට ආත්ම භාව කෝටි ලක්ෂයක් ආයුෂය වර්ණය සැපය බලය හිමි වෙනවා කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්දය යම්කිසි කෙනෙක් මේ සෝතාපන්න ඵලයේ ඉන්න කෙනෙකුට දෙන්නා උදානය ගැන කවරනම් කතාවක්ද? ආනන්දය යම්කිසි කෙනෙක් මේ සකදාගාමි ඵලයේ ඉන්න අනාගාමි ඵලයේ ඉන්න කෙනෙකුට දෙන්නා උදානය ගැන කවරනම් කතාවක්ද? ආනන්දය යම්කිසි කෙනෙක් මේ අරිහත් ඵලයේ සාක්ෂාත් කරපු සෞඛ්‍යලසුන් නැසුවා වූ උතුමෙකුට දානයක් පූජා කරනවා නම් ඒ දාණය මහත්ඵලයි මහනිසංසයි කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්දය යම්කිසි කෙනෙක් මේ ස්වයම්භූ ඥාණයෙන්ම මේ ලෝකය තත්ත්වාකාරයෙන් අවබෝධ කරපු පසේ බුදුවරයෙකුට මේ දානයක් පූජා කරනවා නම් ඒ දාණය අනන්තයි අසංකේයයි කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්දය යම්කිසි කෙනෙක් මේ ලෝකයේ තුල අභිසම්බෝධි සාක්ෂාත් කරපු සම්මා සම්බුදුවරයෙකුට දානයක් පූජා කරනවා නම් ඒ දාණයම අනන්තයි අසංකේයයි අප්‍රමේයයි කියලා. ඒ කියන්නේ පින්වත්නි අනන්තයි ප්‍රමාණ දක්වන්න බෑ. අප්‍රමේයයි පින්වත්නි ඒකේ ප්‍රමාණ දක්වන්න බෑ. ඒ වගේම පින්වත්නි අසංකේයයි සංඛ්‍යාවකින් දක්වන්න බෑ. පින්වත්නි මේ අනන්තයි අසංකේයයි අප්‍රමේයයි පින්වත්නි මේ ලෝකෙට පහළ වෙන්නා වූ මේ සෞඛ්‍යලසුන් නැසලා අභිසම්බෝධිය සාක්ෂාත් කරන ඒ ලෞතර සම්මා සම්බුදුන් වහන්සේ නමකට පූජා කරන දාණය මේ ප්‍රමාණයක් දක්වන්න බෑ, සීමා දක්වන්න බෑ, සංඛ්‍යාවකින් දක්වන්න බෑ කියලායි තථාගත සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කර වදාරන්නේ. ඉතින් පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේ මේ තිරිසංගත සතෙකුට දුස්සීල මිනිස්සෙකුට ඒ වගේම නැති ගුණ දහම් පෙන්වන්නේ නැති ධාර්මික ජීවත් වෙන මිනිස්සෙකුට ඒ වගේම ඍෂිවරයෙකුට ඒ වගේම අෂ්ටාර්ය උතුමන්ට මේ ආදී මේ පසේ බුදුවරයෙකුට මේ ලෞතර බුදුවරයෙකුට ආදී වශයෙන් මේ පෞද්ගලික දාන 14ක් පෙන්වා දී වදාරා. භාග්‍යතුන් වහන්සේ මේ පෞද්ගලික දාන 14ට වඩා මේ මහත්ඵල මහනිසංස ලැබෙන බව මේ සංඝ දක්ෂිනා 7කින් පෙන්වා දී වදාරන්ට උනා. භාග්‍යතුන් වහන්සේ පින්වත්නි මේ සංඝ දක්ෂිනා 7ක් එදා පෙන්වා දී වදාරන්ට උනා. ඒ තමයි පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය භික්ෂු භික්ෂුණී වඩම්මල දම්පැන් පූජා කරනවා නම් මේ තමයි පළවෙනි සංඝ දක්ෂිනාව. යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ පිරිනිවුණට පස්සේ
මේ භික්ෂු භික්ෂුණී වඩම්මල දම්පැන් පූජා කරනවා නම් මේ තමයි දෙවෙනි සංඝ දක්ෂිනාව. යම් කිසි කෙනෙක් භික්ෂුන් වහන්සේලා විතරක් වඩම්මල දම්පැන් පූජා කරනවා නම් මේ තමයි තුන්වෙනි සංඝ දක්ෂිනාව. යම් කිසි කෙනෙක් භික්ෂුණීන් වහන්සේලා විතරක් වඩම්මල දම්පැන් පූජා කරනවා නම් මේ තමයි හතරවෙනි සංඝ දක්ෂිනාව. යම් කිසි කෙනෙක් භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාවකින් 99යි 59යි 69යි කියලා මෙහෙම සංඛ්‍යාවක් දක්වලා සීමාවක් දක්වලා වඩම්මල දම්පැන් පූජා කරනවා නම් මේ තමයි පස්වෙනි සංඝ දක්ෂිනාව. පින්වත් යම් කිසි කෙනෙක් භික්ෂුණීන් වහන්සේලා සංඛ්‍යාවකින් දක්වලා මේ සීමා කරලා පින්වත්නි වඩම්මල දම්පැන් පූජා කරනවා නම් පින්වත් මේ තමයි හයවෙනි සංඝ දක්ෂිනාව. පින්වත් යම් කිසි කෙනෙක් මේ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා සංඛ්‍යාවකින් දක්වලා මේ සීමා කරලා වඩම්මල දම්පැන් පූජා කරනවා මේ හත්වෙනි සංඝ දක්ෂිනාව වශයෙන් එදා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දී වදාරන්ට උනා. ඉතින් පින්වත්නි මේ බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය වඩම්මල දම්පැන් පූජා කිරීම, ඒ වගේම භික්ෂුන් වහන්සේලා වඩම්මල දම්පැන් පූජා කිරීම, ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා විතරක් වඩම්මල දම්පැන් පූජා කිරීම, ඒ වගේම භික්ෂුන් වහන්සේලාත් භික්ෂුණීන් වහන්සේලාත් සීමා දක්වලා වඩම්මල දම්පැන් පූජා කිරීම, ඒ වගේම භික්ෂුන් වහන්සේලා පමණක් සීමා කරලා සංඛ්‍යාවකින් දක්වලා වඩම්මල දම්පැන් පූජා කිරීම, ඒ වගේම පින්වත්නි භික්ෂුණීන් වහන්සේලා විතරක් සීමා කරලා සංඛ්‍යාවකින් දක්වලා වඩම්මල දම්පැන් පූජා කිරීම වශයෙන් මේ විදිහට සංඝ දක්ෂිනා 7ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කර වදාරන්ට උනා. භාග්‍යතුන් වහන්සේ දේශනා කර වදාරන්ට උනා ආනන්දය අනාගතේ මගේ ශාසනය තුල අතේ කහනූලක් පමණක් බඳින කාසා කණ්ඨකයන් පහළ වෙනවා. ඒ කාලෙක උනත් යම් කිසි කෙනෙක් මේ අතීත වර්තමාන අනාගත තුන් කාලෙටමයි ආර්ය මහා සංඝරත්නය සිහිපත් කරලා දම්පැන් පූජා කරනවා නම් ඒ දාණය මහත්ඵල මහනිසංස වෙනවා කියලා එදා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දී වදාරන්නට වුණා. ඉතින් පින්වත්නි මේ පහළ වෙලා තියෙන්නේ මේ ගෙවි යන්නේ මේ අවසන් වීගෙන යන්නේ ඒ ලෝතුර සම්මා සම්බුදුරයන් වහන්සේ මේ ලෝකෙට පහළ කරා වූ ශාසනයයි. පින්වත් මේ වාසය කරන්නේ පිළිවෙත් පුරන්නේ මේ වනගතව ආරණ්‍ය වාසීව හෝ ආරාමවල හෝ විහාරවල හෝ මේ වාසය කරමින් පිළිවෙත් පුරන්නේ සීල ගුණ දහම් පුරන්නේ බ්‍රහ්මචර්යය පූර්ණේ කරන්නේ ඒ තථාගත ශ්‍රාවකයන්ුයි පින්වත්නි. ඉතින් යම් කිසි කෙනෙක් Tamanට මෙලොවත් පරලොවත් යහපත කැමති වෙනවා නම් Tamanගේ පිහිට පිළිසරණ පිණිස කටයුතු කරනවා නම් පින්වත්නි ඒ කෙනා ඒකාන්තයෙන්ම ඒ බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය මූලික කරගෙන දම්පැන් පූජා කරනවා, උපස්ථාන කරනවා. පින්වත්නි මේ හේතු කරගෙන ඒ කෙනා මේ තමන් අත නොහැර ලුහු බඳින සෙවණැල්ලමෙන් මෙලොවදිත් පරලොවදිත් ඒ සුඛ විපාක තමන් කරා පමුණවා ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට කියන්න තියෙන්නේ අනුශාසනා කරන්න තියෙන්නේ මේ ලද මනුස්සාත්ම භාවයේ මේ දුර්ලභ මනුස්සාත්ම භාවයේ ඇස කන ඉඳුරන් නියරුගමත් ලවපු ආත්ම භාවයේ මන්දමානසික නොවි මනුස්සාත්ම භාවයේ ලවපු භාවයේ ඒ වගේම හිසට වහලක් කුසට ආහාරයක් ඇඟට වස්ත්‍රයක් ඒ වගේම ලෙඩ දුකට බෙහෙතක් ඇතිව උප්පත්තිය ලැබපු භවයේ මේ පුණ්‍යකිත පහළ වෙච්ච භවයේ අප්‍රමාදීව තමන්ගේ ජීවිතය දානින් සීලයෙන් භාවනාවෙන් පූර්ණේ කරගන්න කියන ඒ අනුශාසනාව තමයි අවසාන වරටත් අපට කරන්න වෙන්නේ. දුන්නොත් දානේ ලැබේ නිදානේ කියලා ඔබට මේ අපේ ස්වාමීන් වහන්සේගේ මේ අනුශාසනාව වරා හොඳින්ම පිටසර වෙන්නේ. ලිඳෙන් වතුර ගන්න ලිඳට වතුර උනනවා වගේ දෙන්න ඒ නිදානයක් වගේ දානේ ආනිසංස ලැබෙනවා. චාරික මහත්තයා ඔබතුමා ওই ප්‍රශ්නේ විචාරණය කරනකොට මගේ හිත ගියේ මේ ගලන ගඟ ඇල පැත්තෙන් අර සුනිල් ඉදිරිසිංහ මහත්තයා ලස්සන සින්දුවක් කියනවා. ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති සැපට වැඩුණු කය පොළොවට දිරා යති අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති පිනට දුන්නු දේ පමණක් රැගෙන යති. ඊට පස්සේ තවත් ඒකේ කොටසක් තියෙනවා කන බොන කෑම තනියම වළඳන්න එපා අසරණ කෙනෙක් ආවිත එලවන්න එපා අනුවන කමින් පව් රැස් කරගන්න එපා නොමැරෙන්න කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා කියලා. ඒක කියනකොට තවත් එකක් ස්වාමීන් වහන්සේ මහන්නේ පරාභව සූත්‍රයේදී ලස්සන කතාවක් කියනවා. මොකද පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ බුඤ්ජති සාදුනි තං පරාභවතෝ මුක. තනියම කන බොන අය පිරිහෙනවා. සැපට සල්ලි තියෙන අද ලෝකෙ දිහා බලපුවම අපිට ඒ වගේ වෙනවා. මිනිස්සුන් ගාව හොඳට ධනෙ තියෙනවා. නමුත් කිසි කෙනෙකුට දෙන්නේ නැහැ තනියම කනවා බොනවා. ඒ නිසා මම හිතනවා ඒ ටිකත් මේ වෙලාවේ හරි වැදගත්. අපිට
දානයක් මහත්ඵල මහානිසංස වෙන්නේ කියන්නේ දෙන්න ඕනේ. දෙනකොට සුවඳයි. දුන්නේ සුවඳයි ඇඳේ ගඳයි කියලා ගඳයි කියලා අපි සාමාන්‍ය යෝජනාව හරි කියනවා. හොඳයි. ශ්‍රීලංකේතෝනේ ඔබතුමා අහම කියනකොට අපේ හාමුදුරන්ගෙන් අපිට පුළුවන්කමක් තියෙයි මේ දෙවුලට යන සෝපානයක් මේ දානේ කියලා. අපේ හාමුදුරනේ මේකත් අපිට විස්තර කරලා දෙන්න පුළුවන්ද අපේ හාමුදුරනේ? එහෙමයි පින්වත්නි. යම් කිසි කෙනෙක් මම කලින් දේශනා කරා වගේ යම් කිසි කෙනෙක් මේ පුණ්‍ය කෙතර අල්ප මාත්‍ර වූ දෙයක් පූජා කරන උපස්ථානයක් කරනවා නම් ඒ හේතු කරගෙන ඒ අයට මහත් පුණ්‍ය සම්භාරයක් ඒක රාශි වෙනවා. මන්දියත් පින්වත්නි මේ පුණ්‍ය කෙත මේ නිවන පිණිස වෙහෙසෙන නිසා මේ ලෝකයේ තුල නිවැරදි ශ්‍රමණ බ්‍රහ්මණයන් වශයෙන් උන්වහන්සේලා පිළිවෙත් පුරන නිසා පින්වත් මේ ලෝකයේ තුල සත්‍යම ශ්‍රමණ බ්‍රහ්මණයන් වාසය කරනවා නම් මේ ලෝකයේ තුල නිවැරදි ප්‍රතිපදාව පූර්ණේ කරන ශ්‍රමණ බ්‍රහ්මණයන් වාසය කරනවා නම් මේ 9180 කෝටි 50,36,000ක් මේ තමන්ගේ පැවිදි ජීවිතය එකතු කරගෙන මේ ශ්‍රමණපත්ති පූර්ණේ කරනවා නම් මේ චතුපාරිශුද්ධ සීලය තුල මේ සිත හික්මවන්න වීරිය කරනවා නම් මේ નિરાයාසයම චිත්තසංතානය මේ ලෝකෙ තියෙන රූප ශබ්ද ගන්ධ රසයන්ට බැඳෙන මේ ආසාව පිපාසාව දාහය දුරු කරන්න මේ පිළිවෙත් පූර්ණව නම් මේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය ආරම්භනව නම් මේ කෙලෙස් දුරු කරන්න උන්වහන්සේලා නිතෙතින්ම නිදි වරාගෙන අප්‍රමාණව වෙහෙසෙනවා නම් පින්වත්නි ඒ තමයි මේ ලෝකයේ තුල වැඩ සිටින නිවැරදිම ශ්‍රමණ බ්‍රහ්මණය. ඉතින් පින්වත්නි ශ්‍රමණ බ්‍රහ්මණය මේ ලෝකෙට පහළ වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක විතරයි. පින්වත්නි මේ ලෝකයේ තුල මේ හේතුයක තියෙන විද්‍යාමාන වෙන මේ සංගත ලෝකය ඒ හේතුඵල දහම් න්යාමයේ යථාර්ථවත් අවබෝධ කරන මේ චතුරාර්ය සත්‍ය පිළිසින් දැක අවබෝධ කරන පූර්ණේ කරන ඒ උතුමන් වහන්සේලායි පින්වත්නි මේ ගෝර සසරෙන් එතර වෙන්නේ. ඉතින් පින්වත්නි උන්වහන්සේලට මේ ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන ඒ උතුමන් වහන්සේලට යම්කිසි කෙනෙක් මේ කර්මයේ කර්මඵල අදහන විශ්වාසයේ ඇතිව තුන්සිත පහදවාගෙන පින්වත් මසුරු මාල දුරු කරලා සෝදාගත් ඇතිව පින්වත්නි යම් දෙයක් පූජා කරන නම් ඒ දාණය ඒ පින්වදුන්ට මෙලොවත් පරලොවත් බොහෝ කාලයක් පින්වත්නි ඒ සැපේ පිණිස පවතිනවා. පින්වත්නි ඒ අයට සමාහයට දුකතිකට යන හේතු තිබුණත් අර සමන බ්‍රහ්මණයන් උදෙසා සිල් ගුණ දහම් පුරණ උතුමන් උදෙසා ඒ පූජා කරව ගෝර ප්‍රතිපත්ති මූලික කරගෙන රූක්ෂ ප්‍රතිපත්ති මූලික කරගෙන පිළිවෙත් පුරන ඒ භික්ෂු සංඝයා උදෙසා ඒ පූජා කරපු දේ හේතු කරගෙන ඒ අය මරණින් මත්තේ මේ සුගත සංඛ්‍යාත දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා. හරියට එය නිින්දෙන් පිබිදෙනවක් මෙන් පින්වත්නි කටි මරණින් මත්තේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැමැති මේ පංචකාමයන්ගෙන් ආඩ මේ සදිව් ලෝකේ උප්පත්ති ලැබලා බොහෝසේ මේ පංචකාමයෙන් සතුට වෙනවා. දානං සග්ගස්ස සෝපානං මහත්මයා මේ දානය ස්වර්ගයට නගින ඉනිමගක් හා සමානයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේ දානය පිළිබඳව විතරක් නෙමෙයි සග්ගාරෝහණ සෝපානං අඤ්ඤං සීල සමංකුතෝ දාරං වාපන නිබ්බාන නගරස්ස පවේසනේ කියලා මේ සීලය ගැනත් අනුදැන වදාරන්ට උනා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ දානයත් ස්වර්ගයට නගින ඉනිමගක් වශයෙන් පනවන්ට උනා. මේ සීලයත් ස්වර්ගයට නගින ඉනිමගක් වශයෙන් පනවන්ට උනා. ඉතින් පින්වත් යම්කිසි දායකාරාදීන් මේ තථාගත ශාසනය තුළ පැවිදි වුණා වූ මේ පිළිවෙත් පූර්ණේ කරන්නා වූ ඒ ශ්‍රමණ බ්‍රහ්මණයන් උදෙසා තමන් ලද දෙයින් අල්ප මාත්‍ර වූ දෙයක් තුන්සිත පහදවාගෙන පූජා කරන ඒ දානයම ඒ සත්‍යයන්ට ස්වර්ගයට නගින ඉනිමග වන්නේ කියලා අපිට පෙන්වා දෙන්නට පුළුවන්. අපේ හවුදුනේ මේ තුන්සිත පහදා දානයක් දීමේ කොහොමද? බොහෝ දෙනාට මේ තුන්සිත කියන්නේ මොකක්ද? තුන්සිත පහදා ගන්නේ කොහොමද කියන කාරණාත් අපේ ඉදිරියේ පස්සක් අපේ හවුදුනේ. බොහෝ දෙනා නොදන්නා වෙන්න පුළුවන්, බොහෝ දෙනා දන්නවා වෙන්න පුළුවන්. දන්න නොදන්න හැම දෙනාටම අපි හම්බුනේ තුන්සිත පහදා දානයක් දෙන්න හැටි අපිට කියා දෙන්න පුළුවන් නම් වැදගත් අපේ හම්බුනේ. ඔව් මහත්තයා යම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සිත පහදින තැනකටම දන් දෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සිත පහදින තැනකටම දන් දෙන්න කියලා. ඒට හේතුව තමයි තමන්ගේ සිත පහදිනවා නම් යම් තැනකට ඒ තැනට දානීය දීම හේතු කරගෙනයි මේ තුන්සිත පහදින්නේ. දෙන්න පෙර දානි සකසන්න කලිනුත් මහත් වූ ගෞරවයෙන් භක්තියෙන් ඒ දානය සකසන්න කටයුතු කරනවා. ඒ වගේ මේ දානය රැගෙන ගිහිල්ලා ගෞරව ආදර භක්තියෙන් යුතුව උන්වහන්සේට දානය පූජා කරන මොහොතේ සතුරු සිතින් යුතුව ඒ දානි පූජා කරනවා. ඒ දීමින් පසුවත් ඒ දානය හේතු කරගෙන ඒ දායකාරාදීන්
සතුරු ප්‍රමෝදයට පත් වෙනවා. ඉතින් මේ කරුණ හේතු කරගෙන භාග්‍යතුන් වහන්සේ කියන්නේ තමන්ගේ සිත පහදින තැනකටම දම්පැන් පූජා කරන්න කියලා. ඉතින් පින්වත්නි තමන්ගේ සිත පහදිනවා නම් යම්කිසි සීල ප්‍රතිපත්ති මූලික කරගෙන යම්කිසි දූත අංග මූලික කරගෙන උන්වහන්සේලාගේ ඉන්ද්‍රිය සංවරය මූලික කරගෙන උන්වහන්සේගේ ධර්ම අවබෝධය මූලික කරගෙන ඒ වගේම ඒ ගිහි පින්වතුන් එක්ක කටයුතු කරන්නා වූ ඒ ගිහි පැවි සම්බන්ධතාවය මූලික කරගෙන යම්කිසි කුමන හෝ ආකාරයකින් සිත පහදිනවා නම් අන්නේ සිත පහදින තැනටම මේ දන් දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ තුන් සිත පහදාගෙන දන් දීම සිදුවිය යුතු නිසා. අපි හැමදෙරෝනේ සමහරවිට හිතෙන්න පුළුවන් දන් දුන්නා අපි හැමෝම දුක්පත් වෙනවා මේ නිසා ලෝභ හිත් ඇති වෙන්නට පුළුවන්. තථාගත බුදු පියාණන් වහන්සේගේ බුදු ඇසට බුදු ඇසින් බැලුවාම කල්ප 91ක් දන් දුන්න කිසි කෙනෙක් දිලිඳු වෙලා නැහැ කියලා බුදු ඇසින් දුටුවා නේද අපි හැමෝම මේ පිළිබඳව අපිට කියා දෙන්නකෝ අපි හැමෝම. එහෙමයි. එහෙමයි මහත්තයා යම් කිසි කෙනෙක් මේ තථාගත ශාසනය පහළ වෙච්ච කාලෙක යම් කිසි කෙනෙක් මේ තථාගත ශාසනයට දානයක් පූජා කරලා තියෙනවා නම් පින්වත්නි ඒ කෙනා මේ තුන්සිත පහදවාගෙනම සියතින්ම ගර්භවම් පීරදරි කරන කර්මයේ කර්මඵල අදහන විශ්වාසයේ ඇතිවම ඒ කෙනා මහත් ගෞරවාදරෙන් යුතුව මේ දානය පූජා කරලා තියෙනවා නම් පින්වත්නි ඒ අය මේ දුගතියකට යන්න හේතු නැහැ පින්වත්නි. මොකද මේ කල්ප කාලාන්තරයකට පසුව අතිශයින්ම දුර්ලභ පහළ වෙන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයයි මේ සර්ව බලධාරීන් වහන්සේගේ ශාසනයයි මේ අප්‍රමාණ කෝටියක් සංවර සීලය තුළ හික්මෙන ශ්‍රාවක සංඝයා වාසය කරන ශාසනයයි මේ. පින්වත්නි, ඒ ශාසනය මේ ලෝකෙට පහළ වීම අතිශයින්ම දුර්ලභයි. ඒ ශාසනය පහළ වෙච්ච කාලෙක යම්කිසි කෙනෙක් මේ දානයක් පූජා කරනවා නම් ඒ දාණය පින්වත්නි ඊයට බොහෝ කාලයක් මේ තමන් අතන හැර ලුහු බඳින සෙවණැල්ලමින් තමන්ව සොයසොයා තමන්ට සැප විපාක සලසනවා. පින්වත්නි, මේ කරුණේදී මට මහත්මයා මගෙන් විමසන්ට යෙදුණා මේ දෙන අය දුප්පත් වෙනවා කියලා අදහසක් තිබෙන බව. පින්වත්නි, මේක තිබුණා අතීතයේ මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයට. පින්වත්නි, මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණය කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිකෙක්. මේ බ්‍රාහ්මණ වංශිකයේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුනේ නැහැ. බොහොම මසුරු මලින් යුක්ත බ්‍රාහ්මණයෙක්. දිනක් භාග්‍යතුන් වහන්සේ මේ පාත්‍ර සිවුරු දරාගෙන මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණ වංශිකයේ නිවසට පිඬුසිඟා වඩිනවා. පිඬුසිඟා වැඩියට පස්සේ මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා ඒ තථාගතයන් වහන්සේට ආක්‍රෝෂ පරිභව කරනවා. භාග්‍යතුන් වහන්සේ සුන්නු පාත්‍ර ඇතිව බත් සුන්න මේ හිස් පාත්‍ර ඇතිව භාග්‍යතුන් වහන්සේ නැවත වැඩම කරනවා. පින්වත්නි, මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ මේ දානය ගැන කරන්නා වූ දේශනාවන් ප්‍රතික්ෂේප කරනවා. මේ කර්මයේ කර්මඵල අදහන විශ්වාසය ප්‍රතික්ෂේප කරනවා. දෙන්න ලැබෙනවා කියන එක ප්‍රතික්ෂේප කරනවා. දිනක් මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා මේ නුවර වැසියන් ඒකරාශී වෙන තැනකට ගිහිල්ලා මේ වී මල්ලක් අරගෙන මේ වී මල්ලෙන් නැලිය වී පුරවලා කීප තෙනකොට ලබා දෙනවා. ලබා දීලා කියා සිටනවා, කෝ ශ්‍රමණ බවත් ගෞතමය කියනවා නේද මේ දෙන්න ලැබෙනවා කියලා. කෝ දෙන්න ලැබෙන්නේ නැහනේ. දෙන්න හිස් වෙනවනේ. මේ මල්ලෙන් දෙන්න හිස් වෙනවනේ. ඒ නිසා මේ ශ්‍රමණ බවත් ගෞතමය කියනව පිළිගන්න එපා. මේ ශ්‍රමණ බවත් ගෞතමය කියන්නේ බොරු කියලා භාග්‍යතුන් වහන්සේගේ මේ බුද්ධ වචනය එදා මේ සමාජයේ ඉදිරියේ බොරු කරන්න වෑයම් කරා. පින්වත්නි, කාලය ඇවෑමෙන් මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා මරණයටපත් වෙනවා. පින්වත්නි, තවත් දිනක භාග්‍යතුන් වහන්සේ පාත්‍ර සිවුරු දරාගෙන මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ නිවසට පිඬුසිඟා වඩිනවා. පින්වත්නි, පිඬුසිඟා වඩිනකොට එක් සුනකෙක් මේ සුනක පැටියෙක් භාග්‍යතුන් වහන්සේට ඈත තියාම බුරාගෙන පැමිණෙනවා. පින්වත්නි, ඒ මොහොතේ භාග්‍යතුන් වහන්සේ විමසා සිටිනවා, තෝදෙය්‍ය නුඹ මනුලව සිටිද්දි තථාගතයන් වහන්සේට බිරුවා නොවේද? තෝදෙය්‍ය නුඹ දැන් මේ තිරිසන් ලෝකේ ඉඳගෙන තථාගතයන් වහන්සේට බුරනවා නොවේද කියලා එදා භාග්‍යතුන් වහන්සේ විමසන්ට උනා. පින්වත්නි, මේ භාග්‍යතුන් වහන්සේ මේ කියන්නා වූ කරුණු කාරණා පින්වත්නි එතන හිටපු සේවකෙක් ශ්‍රවණය කරන්ට උනා. මේ සේවකයා විගසින් මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයගේ පුතා වන මේ සුබ මානවකයට ගිහිල්ලා කියා සිටින්ට උනා, ස්වාමීනි
ඔබ වහන්සේගේ පියාණන්ගේ නම කියලා ශ්‍රමණ බවත් ගෞතමයෝ මේ නිවසේ සුනකයා ආමන්ත්‍රණය කරා කියලා මේ ගෙදර මෙහි කරුවා කියා සිටින්නට උනා. ඒ මොහොතේ සුබ මානවකයා බොහෝ චිත්ත වික්ෂේපයට පත් වෙලා බොහෝම අමනාප කමින් යුතුව භාග්‍යතුන් වහන්සේ අභිමුවට පැමිණලා විමසන්ට උනා, ශ්‍රමණ බවත් ගෞතමයනි, ඇත්තද ඔබ මගේ මියගිය පියාණන්ගේ නම කියලා මේ නිවසේ සුනකයා ආමන්ත්‍රණය කරා කියන්නේ? ඒ මොහොතේ භාග්‍යතුන් වහන්සේ කියා සිටිනවා, සුබ මානවකය, එසේමයි. සුබ මානවකය, එසේමයි කියලා. ඒ මොහොතේ සුබ මානවකය විමසනවා, එසේ කියන්නට හේතු කාරණා මන්ද කියලා. ඒ මොහොතේ භාග්‍යතුන් වහන්සේ කියා සිටිනවා, සුබ මානවකය, නුඹගේ පියා මනුලෝ එද්දී කිසිදු පිනක් දහමක් කරගත්තේ නැහැ. කිසිදු කුසලයක් කරගත්තේ නැහැ. තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනය මුසාවක් බවට පත් කරන්න වෑයම් කරා. නුඹගේ පියා මරණයට පත් වෙලා මේ නිවසේ බැල්ලියට දාවයි උප්පත්තිය ලැබුවේ. මානවකය, නුඹට එය විශ්වාස නැතිනම් නුඹාද මේ සුනක පැටියට කුස පිරෙන්න තමන්ගේ පියා මනුලෝ ඉද්දී අනුභව කරන්න කැමති වෙච්ච පෙනීත ආහාර පානයන්ගෙන් මේ කුස පිරෙන්න මේ සුනකයව අද අනුභව කරවන්න. මේ කුස පිරෙන ආහාර අනුභව කරන්නව මේ සුනකයා මද වේලාවකින් ගසක් යටර වෙලා මේ හෙවනේ ලගීවි. මේ ටික වේලාවකින් මේ සුනකයා නින්දට වැටේවි. මේ නින්දට වැටෙනව සුනකයෙන් කන්ට කරලා විමසන්න, තාත්තේ මනුලෝදි හරි හම්බ කරා වූ වස්තු දීපල වලින් හරි අඩක් නම් දකින්න තිබෙනවා. ඉතිරි අඩ කොහෙද සැඟෙවි කියලා විමසන්න කියලා එදා භාග්‍යතුන් වහන්සේ කියා සිටින්නට උනා. පින්වත්නි, මේ මොහොතේ මේ සුබ මානවකයා මේ තථාගතයන් වහන්සේට මොකුත් නොකියා නිස්සබ්දයේ පිළි අරගෙන එදා මේ සුනක පැටියට කුස පිරෙන්න ආහාර අනුභව කරන්න දෙනවා. පින්වත්නි, මේ සුනක පැටිය තථාගතයන් වහන්සේ කිව්වා වගේ කුස පිරෙන ආහාර අනුභව කරලා මේ මද වේලාවකින් හෙවණ තියෙන ගසක් යට වෙලා läගලා ඉන්නවා. ඒ මොහොතේ නින්දට වැටෙනව සුනක පැටියකින් සුබ මානක විමසනවා, තාත්තේ මනුලෝ ඉද්දී හරි හම්බ කරව වස්තු දීපල වලින් හරි අඩක් දකින්න තියෙනවා. ඉතිරි අඩ කොහෙද සැඟෙවි කියලා. පින්වත්නි, මේ සුනක පැටියේ මොහොතේ නින්දෙන් ඇහැරලා පින්වත්නි ගිහිල්ලා එක තැන පහුරු ගන්නවා. මේ සුබ මානකේ එතන හාරලා බලනකොට පින්වත්නි විශාල වස්තු කාන්තරාවක් වල්ලා තියෙනවා දකින්න ලැබෙනවා. පින්වත්නි, මේ සුබ මානකේ බොහෝ සංයගයටපත් වෙනවා. බොහෝ කලකිරීමටපත් වෙනවා. එතකොට මේ නිවසේ බැල්ලියට දාව උප්පත්තිය ලැබුවේ මගේ පියාණන්ද කියලා එදා ඒ සුබ මානකේ කලකිරීමටපත් වෙලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසා සිටිනවා, ස්වාමීනි, මේ ලෝකයේ තුල මේ උප්පත්තිය ලබන්නා වූ මිනිසයන් මේ වර්ණවත් රූපවත් උප්පත්තිය ලබන්නවත්, ඒ වගේම දුර්වර්ණව අරූපී උප්පත්තිය ලබන්නවත්, ඒ වගේම නිරෝගීමත් උප්පත්තිය ලබන්නත්, ඒ වගේම මේ බහුරෝගාබාධ ඇතිව උප්පත්තිය ලබන්නත්, ඒ වගේම මේ උප්පත්තිය ලබන්නව සත්‍යයන් ප්‍රකටව උප්පත්තිය ලබන්නත්, ඒ වගේම සමහර සත්‍යයන් අප්‍රකට උප්පත්තිය ලබන්නත්, ඒ වගේම සමහර සත්‍යයන් මේ ඥානවන්ත උප්පත්තිය ලබන්නත්, ඒ වගේම සමහර සත්‍යයන් මේ අනුවණව උප්පත්තිය ලබන්නත්, මේ ආදී වශයෙන් පින්වත්නි මේ ප්‍රශ්න 14ක් විමසන්ට උනා. ඉතින් එදා ඒ භාග්‍යතුන් වහන්සේ සියලු ප්‍රශ්න වලට පිළිවෙදන් ලබා දීලා ඒ සුබ මානකයව මේ කර්මඵල ආදාන විශ්වාසය තුල පිහිටවන්නට යෙදුනා. සමහර මහත්තයා පොඩි බාධා කිරීමක් කරන්නේ නෙමෙයි. දැන් ස්වාමීන් වහන්සේ කියන එක හරි සරලව ගත්තොත් දැන් ඔය අපිට දැන් ඔය කියන්නේ සුබ මානවකගේ කතාවනේ. එතකොට ඒ කතාවේට වැඩිය හරි සරලව තියෙනවා දැනක්. මොකද මේ මංගල සූත්‍රය අපේ හාමුදුරනේ මංගල සූත්‍රය කියනවා දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තම. ඒතර භාග්‍යතුන් වහන්සේගේ මුවින්ම දේශනා කළා තියෙනවා දන් දීම මංගල කාරණයක්, දිනුවට හේතු වෙන කාරණයක් කියලා. එහෙම කාරණයක් කියලා තියදී ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරයක් ඒක හරි වැරදි. මොකද මේක දන් දීම දිනුවටපත් වෙන කාරණයක්. එහෙනම් පිළිෙන්න බෑ. හැබැයි දෙන හැමදේම දානේද කියලා ප්‍රශ්නේ තියෙනවා. දැන් ආකෝෂ භාරද්වාජ වගේ කෙනෙක් දුන්නේ බැනුම් දානයක්. මේක අපේ හාමුදුරන්ටත් මේ වගේ බැනුම් දාන මේ වගේ දාන ලැබිලා තියෙනවද කියලා මා කියන්නේ දන්නේ. අපේ හාමුදුරන් අපේ දී සමාජෙන අපිට වැඩිම ලැබෙන්නේ මේ වගේ දේවල් තමයි. මේ බැනුම් දානේ මේ බැනුමත් මේකත් දානයක්ද අපේ හාමුදුරන් දෙන හැමදේම දානයක්ද? ඔබ වහන්සේටත් එවැනි දාන ලැබිලා තියෙනවද කියන කාරණාවත් එක්ක අපිට කියා දෙන්නකෝ අපේ හාමුදුරනේ. පින්වත්නි, යම් කිසි දෙයක් දුන්නා නම් බැනලා හරි දුන්නා නම් ඒකට විපාකයක් නම් සැලසෙනවා.
ඒ බැන්න දෙයටත් විපාකේ සැලසෙනවා, දුන්න දෙයටත් විපාකේ සැලසෙනවා. හැබැයි පින්වත්නි යම් කිසි කෙනෙක් මේ ශ්‍රද්ධාව නැතිව, කර්මයේ කර්මඵල අදහන විශ්වාසය නැතිව ඒ දුන්න දෙයට දෙයක් ලැබෙනවා. හැබැයි පින්වත්නි ඒ කර්මයේ කර්මඵල අදහන විශ්වාසය නැතිව තුන්සිත පහදවාගෙන නොදුන්න නිසා ඒ කෙනාට ඒක භුක්ති විඳින්න නම් පින්වත්නි සසර ගමනේ සැලසෙන්නේ නැහැ. අපි දකින්න මේ සමාජය තුල භවභෝග මිල මුදල් ආඩ්‍යයි. හැබැයි ඒ කෙනා රූපය ලබන්නේ නැහැ, වර්ණය ලබන්නේ නැහැ. ඒ වගේම ඒ කෙනාට පින්වත්නි කොච්චර භවභෝග මිල මුදල් තිබ්බත් ආහාරයක් අනුභව කරන්න සිත උපදින්නේ නැහැ. ප්‍රණීත ආහාර පානයක්, ඒ වගේම මේ මට සිලුටු වස්ත්‍රයක් දරන්න, ඒ වගේම සුව පහසු යාන වාහන පරිභෝග කරන්න, ඒ වගේම අපුත්තක සිතානන් වගේ, ඒ වගේම විසිතුරු නිවාස මන්දිර පරිහරණය කරන්න, ඒ වගේම පින්වත්නි යාට විසිතුරු මල් ගඳ විලවුන්, විසිතුරු උපකරණ, පෙදීප උපකරණ දරන්න, යහන් ලැබුම් ආසන දරන්න ඒ කෙනාට සිත් උපදින්නේ නැහැ. ඒ වගේම පින්වත්නි ඒ කෙනාට ඒ කෙනාගේ බිරිඳව දූ දරුවෝ දැසිදස්සවත් පින්වත්නි කීකරු සුවච කීකරු භාවයේ පවත්න්නේ. ඒ වගේම පින්වත්නි ඒ කෙනාට දැනුම සඳහා සිත එළවන්නේ නැහැ. ඒ කෙනාට මුදල් තිබුණත් සමාජය තුළ පිළිගැනීම නැහැ. ඒ කෙනාට නුවණ නැහැ. ඉතින් මෙන්න මේ කරුණු කාරණා ලැබෙන්න හේතුව තමයි පින්වත්නි මේ සසර ගමනේ ඔබත් මමත් සියලු දෙනාම මේ දේවල් වල මේ කර්මයේ කර්මඵල අදහන විශ්වාසය තියෙනා වූ මේ වෙනස්භාවය නිසායි පින්වත්නි මේ දේවල් වලට හේතුව. අපේ හඳුන්නේ අපි මෙහිදී සඳහන් කිරීම වැදගත් වෙනවා. දෙන හැම දෙයක්ම අපි බාරගත යුතුද? දෙන හැම දැන් ආකෝෂ බාරජ්‍යවාද බැලුම් දාණය දුන්නාට තථාගත බුදු පියාණන් වහන්සේ සියල්ල අසාසිත බාරජ්‍ය ඔබ දුන්න දේ මම ගත්තේ නැහැ. එතකොට ඔබම ආපහු ගන්න කියලා කියනවා. අපේ හඳුන්නේ සමහරු එහෙම දෙන දේවල් අපිට නොගෙන ප්‍රතික්ෂේප කරොත් නැවත එයා කරා මේක යනවාද? බැලුම් දාන වගේ දාන ඔබ වහන්සේටත් මේ කාලේදී බොහෝ කටුක අත්දැකීම් ලැබිලා නේද ඇති අපේ හවුදුනේ වහන්සේගේ මේ ගත කරන මේ ආපු ගමන් මඟ තුල අපේ හවුදුනේ. එහෙමයි පින්වත්නි යම් කිසි කෙනෙකුට පහර දෙනවා නම්, සතෙක් මරණයටපත් කරනවා, හිංසා පීඩා කරනවා නම් ඇත්තටම පින්වත්නි අපිට මේ මොහොතේ දකින්න ලැබෙනවා ඒ කෙනා අය සතාට පීඩා කරා, යම් කිසි කෙනෙකුට පහර දුන්නා, යම් කිසි කෙනෙකුට නිନ୍ଦා අපහාස කරා කියලා. හැබැයි පින්වත්නි වක්‍රව බැලුවොත් අපි මේ තථාගතයන් වහන්සේ හා සමාන නුවණක් තියෙන කෙනෙක් බැලුවොත් ඇත්තරම් පින්වත්නි ඒ කෙනා ඒ සතාට පහර දුන්නා නෙමෙයි. එයා ආත්මභාව ලක්ෂ කෝටි ගානකට එයාටම පහර දීගෙන පින්වත්නි යම් කිසි කෙනෙක් සතෙක් මරණයටපත් කරනවා නම් ඇත්තට මේ මොහොතේ ඒ කෙනා සතා මරණයටපත් කරාට පින්වත්නි එයා ආත්මභාව කෝටි ලක්ෂ ගානක් පින්වත්නි එයාම මරණයටපත් කරගන්න හේතු කාරණා සකසගෙන. ඉතින් යම් කිසි කෙනෙක් නිନ୍ଦා අපහාස කරලා යම් කිසි කුමන හෝ දෙයක් කරනවා නම් පින්වත්නි ඒක භාග්‍යතුන් වහන්සේ පැහැදිලිවම මේ සූත්‍රකින් පෙන්වා දී වදාරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගෙදරට ඥාති පිරිසක් ආවොත් තමන් සංග්‍රහ කරනවා නේද? ඒ සංග්‍රහ කරන දේවල් ඒ අය පිළිගත්තේ නැත්නම් ඔබ මොකද කරන්නේ කියලා. ඒ මොහොතේ කියා සිටිනවා ඒ සංග්‍රහ කරන දේවල් ඒ කට්ටිය භුක්ති විඳින්නේ නැත්නම් නැවත ඒ දේවල් මම්ම භුක්ති විඳිනවා කියලා. එහෙනම් බ්‍රාහ්මණය නුඹ මේ කරව ආක්‍රෝෂ පරිභවය මම පිළිගන්නේ නැහැ. ඒ දේවල් නුඹම භුක්ති විඳින්න කියලා එදා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දී වදාරනවා. පින්වත් මේ අවිද්‍යාවෙන් වැසුණා වූ ලෝකයේ තුල ප්‍රඥාව බොහොම සියුම්. පින්වත් මේ ලෝකයේ තුල යථාර්ථය මේ ප්‍රඥාව පෙන්වා දී වදාරන්නේ මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. මේක පින්වත්නි අවබෝධ කිරීම පහසුනේ හරිම සියුම්. ඒ අවබෝධ කරන ප්‍රතිපදාව පින්වත්නි මේ ලාමක ප්‍රතිපදාවෙන් අවබෝධ කිරීමට බෑ. පින්වත්නි ගරු ගාම්භීර ප්‍රතිපදාවෙන් විතරයි ඒ ධර්මය අවබෝධ කළ හැකි. ඉතින් පින්වත්නි අපිට නොඑක් ආකාරයෙන් අපේ සමාජය තුල මේ කරුණු කාරණා මතු කරන්න පුළුවන්. හැබැයි පින්වත්නි වැදගත්ම දේ මේ අපි සමාජයට මේ දේ කියන්නේ යෑමට කලින් අපි අපේ ජීවිතවලට මේක එකතු කරගෙන ඒ තැනට අපේ ජීවිත හදාගන්න තව තවත් වීර්ය වැඩිමමයි පින්වත්නි අපි කළ යුත්තේ කියන එක තමයි අපිට මේ මොහොතේ ওই සියලු දෙනා වෙනුවෙන් කියා සිටින්නට අනුශාසනා කරන්නට වෙන්නේ. දැන් ජයමංගල ගාථාවල තියෙනවා අර ගාථාව අපේ ස්වාමීන් වහන්සේ වහන්සේ එහෙම කියනකොට කත්වාන කට්ට මුදරං ඉවගබ්බිනියා චින්චාය දුට්ට වචනං ජනකාය මජ්ජේ සන්තේන සෝම විදිනා ජිතවා මුනින්දෝ තන්තේජසා භවතුතේ ජයමංගලානි. අහන්නේ ඔක නේද උත්තරේ? මිනිස්සු සභාවේ බණිනවා, මිනිස්සු නැති තැන්වල බණිනවා, මූණට ඇවිල්ලා බණිනවා. මේ සියලු දේ Taman කරලා නැත්තම් තමන් නොකරපු දෙයකට නම් මිනිසුන්ගේ බැනුම ලහබන්න. මොකද මේ ලෝකේ බැනුම් නොහදන නින්දා නොලබන කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා නැහැ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේට එහෙම නින්දා ආවනේ. ඒතර බුදුරජාණන් වහන්සේ කිව්ව දේ අපි ශිෂ්‍ය වැටියට කරනකොට ඒවා විඳ දරා ගන්න පුළුවන් සතුට සිතක් තියෙන කෙනෙක් වෙන්න ඕන.
අපේ මෑත කාලේ අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වන ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුවෝ ඔහොම ඔකට ලස්සන කවියක් ලිව්වා. ජයමංගල ගාථා වල ආభాෂයේ ලැබලාද කියන මා දන්නේ. සුමට සිලිති කැලුමැති සඳ දැක දිමුති නිවට සුනකයෝ උඩ පැන පැන බුරති. රටට දැයට සමේත හිත වැඩ කැමති අයට කපටි දුදනෝ අවමන් කෙරෙති කියන. ශ්‍රීලංකතුමනි අපි මේ දාන දෙනකොට මේක සුදුසු දානද කාල දානද කුමන දානද ප්‍රණීත දානද අපි හවුදුන්නේ මේ දානේ ප්‍රභේද තිබෙනවාද මේ මොනවද මේ කාල දාන කියන්නේ සුදුසු දාන ප්‍රණීත දාන ප්‍රත්‍ය දාන විවිධාකාර දානේ ප්‍රභේද අපි අහනවා අපි හවුදුන්නේ බොහෝ දෙනාට මේ දානේ මේ ප්‍රභේද පිළිබඳ නිවැරදි හැඳින්වීමක් නැහැ කියලා මගේ විශ්වාසය. කොහොමද අපි හවුදුන්නේ අපිට දානේ මේ ප්‍රභේද ගැන කියා දුන්නොත් වැදගත් ඒ නිසාම. එහෙමයි පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ දුෂ්කර කාලවල මේ පිඬුසිඟා වඩින්නා වූ භික්ෂු සංඝයාට යම් කිසි කෙනෙක් දම්පැන් පූජා කරනවා නම් මේ දුෂ්කර කාලවලදී දුර්භික්ෂ කාලවලදී ඒ දම්පැන් පූජා කරනවා ඒ අයට මේ සෑම දෙයක්ම සුව පහසුවෙන්ම මේ ලබන්න එය උපනිශ්‍රේ වෙනවා. ඒ කෙනා සුදුසු කාලෙදිම භද්‍ර යෞවනයේදීම ඒ කෙනාට මේ මල් ගඳ විලවුන් සෑම දෙයක්ම මේ පංචකාම වස්තුන් ලබන්න එය උපනිශ්‍රේ වෙනවා. ඒ වගේම පින්වත් මේ කාල දානය කියලා අදහස් කරන්නේ මේ සූසු කාලයේදී මේ දෙන්නා වූ දානය විය යුතුයි. ඒ වගේම මේ දුෂ්කර කාලවල වලදී යම් කිසි කෙනෙක් තමන්ට නැතිව තියෙද්දි දුෂ්කර කාලෙදිත් ඒ සංඝයට උපස්ථාන කරනවා නම් ඒ කෙනාට මේ හේතු කරගෙන මේ ආනිසංස ලැබෙනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ යම් කිසි කෙනෙක් සකසා දම්පැන් පූජා කරනවා නම් ඒ හේතු කරගෙන තමන්ට ලැබෙන බිරිඳ දූ දරුවෝ දැසිදස්සෝ තමන්ට කීකරුව සුවජ කීකරුව යටහත් ඇවතුම් පැවතුම් පවත්නවා. ඉතින් පින්වත්නි මෙන්න මේ දානයන්ගේ ආනිසංස තියෙනවා. මේ ගෙනෙවිත්ම දන් දීමෙත් ඒකෙත් ආනිසංස තියෙනවා පින්වත්නි. මේ ගෙනෙවිත්ම දානීය පූජා කිරීම හේතු මේ පහසු සැලසීම හේතු කරගෙන ඒ අයට සසර ගමනේ මේ සැපය ලබන්න ඒක උපනිශ්‍රේ වෙනවා. ඉතින් ඒ කෙනා සැපවත් ඒ ලබන දේවල් දුක් මහන්සි නොවි බොහෝ වෙහෙසටපත් නොවි ඒ අයට පහසුවෙන්ම ඒ දේවල් ලබන්න උපනිශ්‍රය වෙනවා පින්වත්නි. හොඳයි. දාන ප්‍රතිද දාන දාසද මේ කුමන දානේද කියලා අවසාන වශයෙන් අපි හාමුදුරන්ගේ අපිට දැනගන්නට පුළුවන් නම් ඒකත් වැදගත් වෙනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති සීල දානයන් පරදා ධර්ම දානේ තමයි අග්‍ර වෙන්නේ. අග්‍ර දානේ ධර්ම දානේ කිව්වේ මේ නිසා වෙන්න විය හැකි. අපි හවුදුන්නේ අග්‍ර දානේ ධර්ම දානේ වෙන්නේ කියන කාරණාව කෙටියෙන් කියමින් දාන ප්‍රතිසා දාන දාස පිළිබඳව කියා දෙමින් මේ සාකච්ඡාවට සමාලෝචනයකට ලැබෙමින් අපේ සමාජයේ දෙන පණිවිඩයත් කෙටියෙන් හො දැනගන්නට කැමතියි අපි හවුදුනේ අවසානයේ. එහෙමයි. මහත්තයා යම් කිසි කෙනෙක් දානයක් පූජා කරනවා නම් ඒකයි මං කිව්වේ දානංච යුද්ධංච සමාන මාබු. පින්වත්නි මේ දන් දීමත් යුද්ධයක් කිරීමක් හා සමානයි. බොහෝ සමාජය තුළ දකින්න ලැබෙන්නේ තමන්ට වටින, තමන්ට වැදගත්, තමන්ට ප්‍රණීත, තමන්ට ප්‍රිය ඌ දේ නෙමෙයි පින්වත්නි දන් දෙන්නේ. තමන්ට වැඩක් නැති, තමන් ප්‍රියමනාප නැති, මේ විසිකරන, තමන්ට ප්‍රයෝජනයක් නැති දෙයක් දන් දෙන එක තමයි සමාජය තුළ අපි බොහෝ දකින්න ලැබෙන්නේ. හැබැයි පින්වත්නි තමන්ට යම් කිසි කෙනෙක් තමන්ව සලකාගෙන මේ මට මේ දේවල් ප්‍රියයි, මේ දේවල් මට බොහෝ ප්‍රයෝජනවත්, ඒ නිසා මෙන්න මේ මට ප්‍රියයි වගේම මට ප්‍රයෝජනවත් වගේම මං ඒ දේම අග්‍රතම දේ දන් දෙනවා නම් තමයි ඒක මේ සාසු ශාසනයට දෙනවා නම් තමයි ඒක මට බොහෝ කාලයක් යහපත පිණිස පවතින්නේ. එයයි මට මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා. මෙන්න මේ කර්මඵල අදහන විශ්වාසය ඇතිව කෙනෙක් ඒ දන් දෙනවා නම් ඒ අයට සසර ගමනේ තමන් කැමති වෙන, තමන්ට ප්‍රණීතම දේ ලැබුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරනවා පින්වත්නි මේ උග්ග ගෘහපති තෙමේට. භාග්‍යතුන් වහන්සේ විශාලාමා නුවර කෝටාගාර ශාලාවේ වාසය කරනවා. භාග්‍යතුන් වහන්සේ දිනක් පාත්‍ර සිවුරු දරාගෙන මේ විශාලා මහනුවර වැසි මේ උග්ග ගෘහපති තෙමේගේ නිවසට වැඩම කරනවා. උග්ග ගෘහපති තෙමේ භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා මේ නිවෙස් ගැබේ වඩා හිඳුවලා භාග්‍යතුන් වහන්සේගෙන් අයද සිටිනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ අභිමෝදි අසන ලද්දේ භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේදීම පිළිගන්නා ලද්දේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ප්‍රිය වූ තමන්ට කැමති වූ දේ දෙන්නාහට තමන් කැමති දේම ලබන්නේ, තමන්ට
ප්‍රිය උදේම ලැබෙන්නේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට මේ සල්පුප් කැවුම් මනාපයි. මේ සිව්මියුරු යොදා සකසපු ඒ වගේම මේ සල් පිටි වලින් ඒ වගේම සල්මලක ආකාරයෙන් හදපු මේ කැවුම් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ සල්පුප් කැවුම් මට බොහෝ මනාපයි. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මං කෙරේ අනුකම්පාවෙන් මේ සල්පුප් කැවුම් පිළිගන්නාසේක්කා කියලා එදා භාග්‍යතුන් වහන්සේට මේ සල්පුප් කැවුම් පූජා කරන්නට උනා. ඒ වගේම කියා සිටින්නට උනා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ අභිමෝදි අසන ලද්දේය. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදීම පිළිගන්න ලද්දේය. භාග්‍යතුන් වහන්සේ මට මේ නැලිපලා බොහෝම ප්‍රියයි. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒ නැලිපලා භාග්‍යතුන් වහන්සේ පිළිගන්නාසේක්කා කියලා එදා මේ උග්ග ගෘහපතිමේ භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නට උනා. මේ ආකාරයට පින්වත්නි මේ වස්තුන් 6ක් මේ ආහාර පාන වගේම මේ තවත් පරිස්කාරක ද්‍රව්‍යයන් එදා භාග්‍යතුන් වහන්සේට මේ උග්ග ගෘහපතිමේ පූජා කරන්නට උනා. ඉතින් පින්වත්නි යම් කිසි කෙනෙක් තමන්ට ප්‍රයෝජනවත් නැති තමන්ට වටිනාකමක් නැති දේවල් පූජා කිරීම පින්වත්නි ඒ කෙනාට සසර ගමනේ තමන් කැමති වෙන අග්‍රතම දේ ලබන්න ඒ හේතු වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් තමන්ට කැමති ප්‍රියමනාප තමන්ට වටින තමන්සේ අන්නයව සලකාගෙන පින්වත්නි මේ පෙනීත ආකාරයෙන් දම්පැන් පූජා කරනවා නම් අන් අයට තමන්ට වගේම සීතල පිණි මෙසිමදුරු පීඩා දැනෙනවා. තමන්ට වගේම අන් අයටත් මේ සුව පහසුව බොහෝ සැපේ පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා මම සුව පහසුවට සැපයට කැමති වෙනවා වගේ අන් අයත් මේ සැප පහසුවට කැමති. ඒ නිසා ඒ අයට මම මේ දේ ලබා දෙනවා. මම මේ කර්මයේ කර්මඵල අදහන විශ්වාසයෙන් යුතුව මේ දේ පූජා කරනවා කියලා මෙන්න මේ තුන්සිත පහදවන කර්මයේ කර්මඵල අදහන විශ්වාසයෙන් යුතුව පින්වත්නි මේ Tamanට අග්‍රතම තියෙන දේ පින්වත්නි අඳුමක් ගතත් ඒක අග්‍රතම දේ ආහාරය ගත අග්‍රතම දේ යම්කිසි කුමන හෝ දෙයක් ඒවා ඒකේ අග්‍රතම දේ පූජා කරනවා නම් පින්වත්නි ඒ දේ සසර ගමනේ Tamanට අග්‍රතම දේ ලබන්න උපනිශ්‍රේ වෙනවා කියන එක අපිට ධර්මයේ තුලින් දකින්න අසන්න ලැබෙන්නේ. පරදරමා ජීවිතයක හැමදාම මරණයටයි ටික ටික අප ලං වීම පින පමණයි තරමකවත් ඇහිම නිවන තමයි අප කාටත් සැනසීම. ශ්‍රීලා මෙතුමනි අපේ ලෝකේ අමාරුම දුෂ්කරම කාර්යය පිළිබඳවයි අපි මේ ඊටාම දුෂ්කර ගමනකින් මේ ඇහිල්ලා නේද මේ අපි ඇහිල්ලින්නේ දිබුලාගල කොස්ගහවුල්පත පුරා විද්‍යා රක්ෂිත පිහිටි සුන්දර ආරණ්‍ය සේනාසනක මෙච්චර දුර බැහැර ඇහිල්ලා ඇයි මේ කාරණා පිළිබඳව විමසන්නේ ඇයි කියන කාරණාවට මම කියන්නේ හොඳ පිළිතුරක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. එමයි ජාමික අපි පැහැදෙන්න ඕනේ පැහැදුණු දානං දදන්තු සද්ධාය සද්ධාවෙන් දන් දෙන්නත් ඕනේ ඒ පිළිබඳව මන වැටහීමක් පැහැදීමක් තියෙන්නත් ඕනේ. නිවන් දොර යතුරු සද්ධාව. මොකද රටේ දිහා බලපුවම අපිට වැඩි සමානක් අය දෙනවා මේ සාමාන්‍යයෙන් දැන් අපි මෙහෙම ගම්මු මේ කතාවට බාහිර වෙන්නත් පුළුවන්. දැන් ඇත්තටම ඇමරිකා අපේ රට මහා ආර්ථික අගාධයට ලක් වෙච්ච වෙලාවේදී බංග්ලාදේශයත් අපිට සල්ලි වලින් දුන්නලු. අපිව ගොඩ ගන්න සමස්ත ජනතාවම. එතකොට අපේ හාමුදුරනේ දැන් ඒවත් අපිට දාන හැටියට ගන්න බෑ. ඒක අවසානයේදී යම් කිසි දීලා යම් බලාපොරොත්තුවක් පොලියක් බලාපොරොත්තුෙන් වෙන්නද දෙන්නේ. කොහොම නමුත් යාමික අපි දානය කියන එක සිතේ ක්‍රියාත්මක වෙනකොට එතන නැති වෙන්නේ ලෝභකම. එතන නැති වෙන්නේ මමත්වය. ඒ මමත්වය චෙක් කරගන්න ඕන හොඳම ඉම්මක් තමයි ඔය ලෝභකම කියන්නේ. ඒ අපි දැන් ඔය සුගර් චෙක් කරගන්න මැෂින් තියෙනවා වගේ ප්‍රෙෂර් චෙක් කරගන්න අපේ ලෝභකම චෙක් කරගන්න අපිට අවශ්‍ය නම් ඒකට හොඳම ඉම්ම තමයි දානය කියන එක මම කියනවා. ඒ නිසා දන් දෙන්න ලැබෙන්නේ තමන්ට ලැබෙන්නේ නොලැබී යන්නේ ලෝභකම. ලෝභකම නොලැබී යන ධර්මයට තමන් සුවපත් වෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අපි ගෞරව ස්වාමීන් වහන්සේට මෙච්චර දුර ඉඳලා ඇවිල්ලා අපි මේ දානේ පූජා කරන්න ඒකට හේතු කාරණා තියෙනවා. ඒ නිසා අපි හැම කෙනාටම දෙනසිට පහළ වේවාම කියලා ප්‍රාර්ථනා කරනවා. දීමෙන් සැනසීමක් ලැබෙනවා කියන එක අපි විශ්වාස කරනවා. දෙයක් වේනම් යම් සුදුස්තාටම හිමි වේ කියලා අපි අහලා තිනවා. පිළියෙත්තන් පිළීම උතුම් මංගල කාරණාවක් බවත් අපි දන්නවා. ඒ නිසා අද අපි මේ ආපු කාරණාව මේකේ යථාර්ථය කුමක්ද කියන කාරණාව නැවතවත් ඔබට පැහැදිලි කිරීමේ අවශ්‍යතාවක් නැහැ කියලා අපි විශ්වාස කරනවා.
අද අපේ ඊටාමත්ම දානය පිළිබඳව ලෝකයේ අමාරුම දුෂ්කරම කාර්යය පිළිබඳව අපිට අනුකම්පාවෙන් අපිට ඊටාමත්ම වැදගත් දහම් කාරණා බොහොමයක් අපේ සමාජයට අපේ ලෝකයට ආලෝකයක් එකතු කර ත්‍රිකුණාමලේ ධම්මාලංකාර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ පුණ්‍යානුමෝදනයේ මේ අවස්ථාවේ පුද කර සිටින අවසරයි අපේ හමුදුරනේ. උන්වහන්සේ බොහොම රූක්ෂ ප්‍රතිපදාවක් පුරමින් විබුලාගල කොස්ගහවුල්පත මේ පුරාවිද්‍යා රක්ෂිත භූමියේ වනසෙනසුනේ වැඩවසමින් උන්වහන්සේ තනිව හුදකලාවේ වැඩවසමින් දිනකට එක ආහාර වේලකින් පමණක් යැපෙමින් උන්වහන්සේ මේ පුරණ ඒ මග උන්වහන්සේගේ මේ ගමන දිහා බැලුවම උන්වහන්සේගේ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන කාරණාව අපිට සත්‍යස්වීම පැහැදිලි. අපි උන්වහන්සේට අනේක වාරයක් අපි උන්වහන්සේට පුණ්‍යානුමෝදනා පුද කරමින් ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි ඔබේ යෝජනා අදහස් අනුව අපි ඉදිරියට බලාපොරොත්තු වෙන මෙවැනි ඈත දුෂ්කර පළාත්වල බොහොම දුෂ්කර ප්‍රතිපදාවන් පුරමින් මෙකල නිවෙන්නට වෙරදරන නිවෙන්නට වෙරදරන මෙකල නිවුණු යතිවරු හොයාගෙන අපි එන්නට බලාපොරොත්තු වෙනවා. අපි වෙනදා වගේම ඔබට හැම අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක හැමදෙනාටම අපේ ප්‍රාර්ථනාව වෙනදා වගේම ඔබට පිරුවන් සරණයි.